ඒ බන් දැන් ටීවී එක දැම්මම හරිනේ මැච් එක පටන් ගනීනේ. ඔව් දැන් මැච් එක දාපන්. දැන් පටන් ගනි. ටීවී එක දාපන්කෝ කෝකඩ. ඉඳා. මැච් එක පටන් අරගෙන හොඳ වෙලාවට අපි දැම්මේ ටීවී එක. අඩෝ අද දසන හොඳට ගහයි නේ බා. අම්මට සිරි විකට් එකක් ගියා. අඩෝ තව විකට් එකක්. නෑ. හරි විකට් එකට හරියන්න ගැව්වා එකක්. අම්බෝ අපේ දසුන නම්මගේ බොක්කම. මොකෝ බං අර අම්පය ළඟ ඉන්නේ ගෑනු කෙනා නහය අල්ලගෙන ඉන්න බං. අම්පය මොකක් අම්පය තියතර පස්ස දික් කරන් ඉන්නවා. මං හිතන්නේ අම්පයට පඩයක් ගිහිල්ලා ඉන්නේ. පොඩ පිස්සුදයකෝ ඒ අම්පය ඉඳගෙන ඉන්න විදිහ අර ගෑනු කෙනා ළඟ ඉන්නේ එහා පැත්තේ කුණු කොට හින්දා. අඩෝ කියන්න බෑ අම්පයට පඩයක් ගිහිල්ලා තියෙනවා. ඒක තමයි. අම්මට සිරි විකට් එකක් ගියා. අටෝ එකන පොල්ලු ගලවගෙන ගියේ. කෙලින්ම දසුන අවුට් අයියෝ. අඩෝ අර ගන්දස්සාරේ ඉන්න තමයි මේ ඔක්කොම. මට ඔක අහුනොත් නම් එහෙනම් පට්ට ගහලා පහිනම් හෙට්ටම ආනවා. මැච් එක ඉවර වුණා. ලංකාව පරාදයි. ගන්දස්සාරේ ඉන්න තමයි මේ ඔක්කොම. ඒක තමයි බං. දැන් ඉතින් වැඩක් නැහැ. හෙලෝ අම්මේ. හරියයි මං එන්න. මචල්ලා අම්මා කෝල් කරා එන්නේ කියලා මම යනවා. පරාදේ ගන්දස්සාරේ ඉන්න මැච් එකක් ඉවරයි. මමත් යන්නම් ඉතින් දැන් ගෙදර වැඩක් නැහැ නේ. ඉවරයි. අපරාධ සල්ලි දීලා channel එක ගත්තේ. ඉවරයි. මැච් එක ඉවරයි. දැන් ඉතින් වැඩක් නැහැ. ගෙදර යන්න තමයි ඉතින්. මට ගෙදර යන්න තැනක් නැහැ නේ. මේ මැච් එකකින්ද මේවත් අමතක වෙනවා. ඇයි අප්පා. මට තව දෙයක් කියන්න. ඔයගොල්ලන්ට මොන හරි දෙයක් කියන්න ඕන නම් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොන හරි හිතෙනවා නම් ඒක කමෙන්ට් එකකින් අපිට කියන්න. එහෙනම් good bye.